ඔන්න ළමයි අද මං කියන්න යන්නේ නිකන් හිතට එන කතාවක් නෙවෙයි. මේක මගේ ඇස් දෙකෙන් දැකපු නැති වුණාට මගේ කනට ඇහුණු අපේ ගමේ වෙච්ච අමුම ඇත්ත සිද්ධියක්. උඹලා දන්නවනේ අර මහසොහොන කෙළවරේ තියෙන පාළුවට ගිය පරණ වලව්ව වගේ ගියේ. අන්න ඒකේ ඉස්සර හිටියේ සිරිබර හාමි ගුරුන්නාන්සේ. මිනිහා ගැන නොදන්න එකෙක් මේ පළාතේ හිටියේ නෑ. යකෙක් බැඳගන්න ඌනියමක් කපන්න ඕනම දෙයකට සිරිබර ගුරුන්නාන්සේ තමයි නම්බර් 1. හැබැයි මිනිහා මැරුණට පස්සේ වෙච්ච දේ තමයි මම මේ කියන්න යන්නේ. මේ කතාවේ වීරයා නැත්නම් ඉතින් අවාසනාවන්තයා ගුරුන්නාන්සේගේ පුතා ජයන්ත. දවසක් රෑ අපි කට්ටිය වට වෙලා ඉද්දි ඔය ජයන්තයා ආවා එතනට. මූ ටිකක් විතර අඩියක් ගහලා හිටියේ. මූට තිබ්බ ලොකුම ලෙඩේ තමයි උගේ තාත්තා ගැන තිබ්බ අදි탁සේරුව සහ ඌටත් ඒ වැඩේම කරන්න පුළුවන් කියන මෝඩ අහංකාරකම. මොකද බං උඹලා බය වෙලා යක්කු මොන යක්කුද බං? අපේ තාත්තා යක්කුන්ට එවේ අතේ ඇඟිලි වලින්. තාත්තට පුළුවන් නම් මට බැරියයි. ජයන්තයා එදා රෑ කඩපිල ගාවදී මෙහෙම කෑ ගහලා ගැහුවා. එතන හිටපු සුමනේ අයියා ටිකක් වයසක මිනිස්සයා මූ දිහා බලලා කින්ඩියට වගේ hina වුණා. අනේ ජයන්ත උඹේ තාත්තා ගෞරුකම් කරේ මන්තර පොත බලන් විතරක් නෙවෙයි බොල. මිනිහට වෙනම වරමක් තිබුණා. උඹ නිකන් ගිනි පෙනෙල්ලෙන් කන කහගන්න යන්නේ නැතුව හිටපන්. වරම මොන වරමද සුමනේ අයියේ? තාත්තා ගාව තිබ්බ පුස්කොළ පොට්ටික මම ඊයේ රෑ පෙරලා බැලුවා. ඒවායේ තියෙන සමහර මන්තර ටික මට දැන් කටපාඩම්. ඕන යකෙක් මගේ ඉස්සරහත් දන ගස්සන්න මට පුළුවන්. උඹලා හිතුවද මේ ජයන්තයා නිකන් බත් කන හරකෙක් කියලා? ජයන්තයා එහෙම කියලා පපුවට ගහගත්තා. ඔන්න ඔතනින් තමයි වැඩේ පත්තු උනේ. ජයන්තයාට ඕන වුණා ඌ තාත්තට දෙවෙනි නෑ කියලා ගමේ උන්ට පෙන්නන්න. මිනිහා තීරණය කළා එදා අමාවකර අර අන්දර වෙල මැද්දේ තියෙන පාළු කමතට ගිහින් රීරි යකා බන්ධනය කරන්න. මේක ඇහුවම අපේ ඇඟේ මයිල් කෙලින් වුණා. අන්දර වෙල කියන්නේ දවල්ට යන්න බය හිතෙන තැන. එතන ඉස්සර මිනිස්සු මරලා දාපු තැනක්ලු. ජයන්තයා තනියම යන්න බය හිතිලාද කොහෙද මගේ යාළුවෙක් හිටියා බන්දුල කියලා. ඌවත් ඇදගෙන යන්න කතා කරගත්තා. බන්දුලයා ටිකක් බයගොල්ලා වුණාට ජයන්තයා එක්ක තිබ්බ යාළුකමට බෑ කියන්න බැරුව හා කිව්වා. "මචං බන්දුල උඹ බය වෙන්න එපා. මම ඉන්නවනේ. මම අර මන්තරේ හරියටම පාඩම් කරගත්තා. තාත්තා මේකෙන් තමයිලු අර වෙලාවේ නිදානයක් ගත්තේ. අපිටත් පුළුවන් ඒක ගන්න. තාත්තට පුළුවන් වුණා නම් උගේ ලේවලට බැරි වෙන විදියක් නෑනේ බං." ජයන්තයා බන්දුලට කිව්වේ කටේ කියලා හිඳිලා යන්දි. ඔන්න ඉතින් රෑ 12ට කිට්ටු කරලා මේ දෙන්න අන්දර වෙලට බැස්සා. කළුවරයි කියන්නේ අතේ ඇඟිල්ලක් පේන්නේ නෑ. අහසේ තරු කැටයක්වත් නෑ. උලම් පාරක්වත් නෑ. ගස්වල කොළ හෙලවෙන්නේ නැති පුදුම පාළුවක් තිබුණි. වෙල මැද්දේ තියෙන පරණ නුග ගහ යට තමයි ජයන්තයා වැඩේ ලෑස්ති කළේ. ජයන්තයා ගෙනාපු මතුරපු නූල් දෙහි මල් තැටි එහෙම තියලා පහන පත්තු කළා.
පහන පත්තු කරද්දිම වගේ කොහේදෝ ඉඳන් ආපු උලම් පාරකට ඒක නිවිලා ගියා. දෙයියෝ සාකි ජයන්ත මේක හරියන්නේ නෑ වගේ යමන් බං ගෙදර. බන්දුල වෙවුල එහෙම කිව්වා. කට වහපන් යකෝ මේක සාමාන්‍ය දෙයක්. යක්කු වෙද්දි ඔහම තමයි බං. උඹ ගිනි පෙට්ටිය ගහපන්. ජයන්තයා එහෙම කියලා සැර දැම්මා. ආයිත් පහන පත්තු කරලා ජයන්තය මන්තරේ මතුරන්න ගත්තා. ඕම් රීරියක්ෂණී ඕම් කාලවර්ණ කියා මූ කෑ ගහනවා. බන්දුල කියන විදියට ජයන්තගේ කටහඬ ටික වෙනස් වෙන්න ගත්තලු. හරියට නිකන් පරණ ගොරෝසු කටහඬක් වගේ. විනාඩි 10ක් 15ක් යද්දී මුළු අන්දර වෙලම එක පාරටම සීතල වුණා කියපි. නිකන් අයිස් පෙට්ටියක් ඇතුළට දැම්මා වගේ. ඒත් එක්කම කුණු වෙච්ච මස් කඳක් එන්න පටන් ගත්තලු. ජයන්ත අන්න අර ගහ උඩ. බන්දුලට කෑ ගැහුණා. නුග ගහේ උඩ අත්තක ගිනි බෝල දෙකක් වගේ රතු පාට ඇස් දෙකක් පාත් වෙලා තිබුණලු. ජයන්තයා ඒක දැක්කත් මන්තරේ නතර කළේ නෑ. මූ හිතාගෙන හිටියේ තාත්තා වගේම මූටත් මේ යකාව පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. එක පාරටම ගහ උඩ ඉඳන් මහා භයානක හිනා හඬක් ඇහුණලු. ඒක මිනිස්සෙක්ගේ හිනාවක් නෙවෙයි. යකඩ කෑලි දෙකක් ඇතිල්ලෙනවා වගේ හිරි වැටෙන සද්දයක්. සිරිබරයාගේ පැටියා අර හඬ ගිගුම් දුන්නා. උඹ හිතුවද මම උඹේ තාත්තට යටත් වෙලා හිටියා කියලා නිකන්? ජයන්තයා ගැස්සිලා ගියා. මන්තරේ වචන පැටලුණා. මම අන කරනවා බහැපන් බිමට. තාත්තට කීකරුණා වගේ මටත් කීකරුවයන්. ජයන්තයා වෙවුලන කටින් කෑ ගැහුවා. අර හෙවණැල්ල ගහෙන් බිමට පැන්නා. ඒක අඩි 7ක් විතර උස කළු රූපයක්. ඒක ජයන්තයා ඉස්සරහට ආවේ හෙමින්. උඹේ තාත්තා මට කන්න දුන්නේ මොනවද කියලා උඹ දන්නවද පොඩියකෝ? යකා ඇහුවා. උඹ ගෙනාවේ මොනවද මට කන්න? කුකුලෙක් පුහුලක්? ජයන්තයා ගෙනාපු බිල්ල සුදු කුකුලෙක්ව ඉස්සරහට කරා. මේක ගන්න අර නිදානේ මට දීපන්. යකා මහහයියෙන් hina වුණා. මුළු වෙලම දෙදරුම් කෑවා. මෝඩයෝ උඹේ තාත්තා මට හැම පෝයටම දුන්නේ කුකුලෙක් නෙවෙයි. මිනිහා තමන්ගේ ඇඟේ මස් කෑල්ලක් කපලා මට දුන්නා. ඒකයි මම ඌට යටත් උනේ. ඌ මට දුන්නේ උගේ ආයුෂ. උඹ ගාව තියෙන්නේ මොනවද? ජයන්තගේ ඇස් උඩ ගියා. මිනිහා මේ රහස දැනගෙන හිටියේ නෑ. පොත්තල තිබුණේ මන්තර විතරයි. තාත්තා ගෙවපු වන්දිය ගැන පොත්වල ලියලා තිබුණේ නෑ. තාත්තට පුළුවන් නම් මට බැරියයි කියලා අහපු ජයන්තට තේරුණා තාත්තා කරපු දේ කරන්න කොන්දක් විතරක් තිබිලා මදි. ඒකට පිස්සුවකුත් තියෙන්න ඕන කියලා. අනේ මට සමාවෙයන් මම දන්නේ නෑ. ජයන්තය පස්සට යන්න හැදුවා එහෙම කියලා. පරක්කු වැඩි කොල්ලෝ මට දැන් බඩගිනි. උඹේ තාත්තා මැරුණට පස්සේ මට කවුරුත් කන්න දුන්නේ නෑ. තාත්තා නැත්තම් පුතා හරි කමක් නෑ. මේක කියද්දිම අර කළු රූපේ ජයන්තයාගේ ඇඟට පැන්න. බන්දුලයා කියන විදියට ජයන්තයාගේ කටින් ආපු සද්දේ
මුළු ජීවිත කාලෙටම ඌට අමතක වෙන්නේ නෑලු. බන්දුලයා පණ එපා කියලා වෙලදිගේ දුවගෙන ඇවිත් තියෙන්නේ සිහියක් පතක් නැතුව. පහුවදා උදේ ගමේ මිනිස්සු ගිහින් බලද්දි අර නුග ගහ යට තිබිලා හම්බ වුණේ ජයන්තයා ගෙනාපු පහනයි මන්තර පොතයි විතරයි. ජයන්තයාගේ සෙරෙප්පු දෙකක් තිබුණා. හැබැයි මනුස්සයා නෑ. හැබැයි ගහේ කඳේ අමුතුම විදියට හරියට නියපොතු පාරවල් වලින් වගේ ඇඳපු ලේ පාට ලකුණු වගේක් තිබුණා. සමහරු කියනවා තාත්තා කරපු පව් ගෙවන්න ජයන්තයා අර යකාගේ ලෝකෙට ඇදගෙන යන්නේ නැති කියලා. තවත් සමහරු කියනවා ජයන්තයා තාම රැට ඒ වෙලදිගේ අඬ යනවා කියලා. අන්න ඒකයි ළමයි මම මුලින්ම කිව්වේ තාත්තට පුළුවන් නම් මට බැරි ඇයි කියලා අහන්න කලින් තාත්තා ඒ දේ කරන්න කොච්චර කැපකිරීමක් කළාද, කොච්චර ගින්දරක් හිතේ තියාගෙනද ඒක කළේ කියලා හොයලා බලන්න ඕන. නැත්නම් වෙන්නේ ජයන්තට වෙච්ච දේම තමයි. දැන් ඉතින් යමල්ලා ගෙවල් වලට ඔය කළුවර වැටිගෙන එන්නේ. යන ගමන් පරිස්සමින් ඵලයල්ලා අර හන්දියේ නුග ගහ දිහා වැඩිය බලන්න එපා. කවුද දන්නේ ජයන්තයා තාම එතන යකාට මන්තර පාඩම් කරනවද කියලා.